කලා මණ්ඩලයේ සභාපති සාහිත්‍යවේදී කීර්ති වැයිසරගේ මහත්මයා ඒ වගේම සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති සාහිත්‍යවේදී කමල් පෙරේරා මහත්මයා ඒ වගේම ලංකා ලේඛක සංවිධානයේ නියෝජනය කරමින් මෙතනට පැමිණි ප්‍රවීණ ලේඛක දේවී ගාල්ලගේ මහතා ඒ වගේම ප්‍රවීණ මා සාහිත්‍ය ලේඛිකා තනුජායගම මහත්මිය ඒ වගේම ප්‍රවීණ ලේඛිකා වසන්තා මිහිඳුකුළු සූරිය මහත්මිය ඇතුළු කොට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න අපේ ආධුනික ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් සියලු දෙනාම ඒ වගේම රසික පරිෂදයේ සියලුම සමාජිකාවන් මේ අවස්ථාවට ඉතාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. මම මේ තරුණ ළමයෙකුගෙන් අහන්න කැමතියි. මේකේ මොකක් හරි මේ වාක්‍යයේ වැරද්දක් තියෙනවද? ඔය දූ කියන්නකෝ. හැරියට් දෙමළ වුණත් ඇය ඉතා ලස්සනේ. ඇයට හොඳින් සිංහල කතා කළ හැකියි. දෙමළ වුණා. හරි. උණක් කියන එකෙන් මොකද්ද වෙන්නේ? ජාතියකට බර වෙලා කියන එක දෙකෙන් කීවේ. අන්න ඒක තමයි වැඩි. දෙමළ නම් ලස්සන නැහැ. කැතයි. හරි. දෙමළ උණා. දෙමළ අවිඥානික වෙනවා. නන්දාමානිත් කියනවා දෙමළා වුණත් විරුවෙක් නම් පුටුව දෙනු. දෙමළා වුණා. ඒ කියන්නේ දෙමළ විරුවෙක් වෙන්න නම් බෑ. හරි. දෙමළ අවිඥානිකනේ වෙන්නේ ඔක. ඒ ඉන්නේ අය අපි අර දෘෂ්ටිවාදමය ලෝකයක් ඇතුලේ ඉන්න නිසා. ඊට පස්සේ දැන් අපි මේ වාක්‍යෙ අර ලේඛකයා මෙහෙම ලියනවා. හරි. ඔව් ප්‍රශ්නයක් තියෙනවා. හැරියට් දෙමළේ ඇයිත ලස්සනේ ඇයට හොඳින් සිංහල කතා කළ හැකියි. දැන් වාක්‍ය ගැන මොකද හිතෙන්නේ? හරිනේ. ප්‍රශ්නයක් නේ. තව වාක්‍යයක් දැන් යකින් කියනවා. පාර්වතී දෙමළේ ඇයිත ලස්සනේ ඇයට හොඳින් සිංහල කතා කළ හැකියි. දැන් මොකද හිතෙන්නේ? පාර්වතී දෙමළේ ඇයිත ලස්සනේ ඇයට හොඳින් සිංහල කතා කළ හැකියි. දැන් ඔය පරිවර්තකයෝ ඉන්නවා නොයෙකුත් අය ඉන්නවා. මට පේන විදිහට ආධුනික මට්ටමේ ලේඛක ලේඛිකාවෝ ඉන්නේ ස්වල්ප දෙනෙක් කියලායි. මම මේ පොත් කීපයක් අරගෙන ආවා. මට පොඩ්ඩක් දැනගන්න කැමතියි. මෙන්න මේවා නිකන් ඔබ කියවලා බලලා කියනවාද? එකක් මේ රන් රෝස කියන පොත. මම කැමතියි පොඩ්ඩක් අත උස්සලා මට කියනවා නම් මේක කියවලා තියෙන අය රන් රෝස්. හරි. තව එකක් තියෙනවා අනුභූතිය හා නිර්මාණය කියලා. මේකේ තියෙන්නේ නිර්මාණකරුවෝ ගණනාවක් තමන්ගේ නිර්මාණ ජීවිතය ගොඩනැගුණු ආකාරය පිළිබඳ අදහස්. හරි. තව එකක් තියෙනවා ඒක මට අද හොයාගන්න ගිය කලබලේ නිර්මාණ පසුබිම කියලා ඒ සුරවීරගේ. ඒකත් මේ නිර්මාණකරුවෝ තමන්ගේ නිර්මාණ වලට අධ්‍යක්ෂ විශේෂ කරගත්ත හැටි ඒවා ප්‍රතිනිර්මාණය කරපු හැටි පිළිබඳ අදහස. ඒකේ මාර්ටින් වික්‍රමසිංහගේ සිට මහගුණසේකර දයානන්ද ගුණවර්ධන දක්වා අපේ රටේ විශිෂ්ටතම ලේඛකයෝගේ අදහස් තියෙනවා. අපේ ලංකා ලේඛක සංවිධානයත් එක්ක මේ පොතකුත් අරන් ආවා අපේ අවුරුදු 25 වෙනි නිමිත්තෙන් පළ කරපු ප්‍රකාශනය. ඒකේ අපේ නම් ලයිස්තුව තියෙනවා මේකේ පුරෝගාමිත්වයේ දරපු පැරණි පුරෝගාමින්ගේ ඒකේ අංක 1ට ඉන්නේ ආර්යවංශ රණවීර, 2ට කැට්ලින් ජයවර්ධන, 3ට රංජිත් ධර්මකීර්ති, 4 රෝලන් නබේපල්, 5ට ඉනවා සරත් විජේසූරිය. ඒ වගේ කුලසේන පොන්සේක ආදි වශයෙන් අපේ රටේ මේ සාහිත්‍ය සමාජයේ ලොකු පෞරුෂයන් ගොඩක් එකතු වෙලා හදපු සංවිධානය තමයි ලංකා ලේඛක සංවිධානය කියලා කියන්නේ. කොහොම හරි අවසාන භාගයේදී මේ යෂ්ටිය කීර්ති ලැබිය අතරට ආවා. නමුත් ඉතින් අපි ඇත්තටම කල්පනා කරුවා මේක පරම්පරාවක මේ අවසාන කාල පරිච්ඡේදය තමයි මේ ගත වෙන්නේ. ඉතින් කොහොමද මේක මේ යෂ්ටිය අපි ඊළඟ පරම්පරාවට බාර දෙන්නේ කියලා මම දැන් සරත් විජේසූරිය මහතාට මතක ඇති අපි අද රසික පරිෂදේ කාලේ
මම තියෙන රසික පරිෂදයටත් ඉතිහාසයක් තියෙනවා. මොකද අපි ලංකාවේ සංවිධානයේ ආරම්භයේදීම රසික පරිෂදයක් හැදුවා. හැබැයි